වෙනසක් නැහැ. කලින් එක විදියම තමයි මොන ක්‍රමයේද? සාමාන්‍ය ක්‍රමයෙන් හදාගත්ත පද ගේනවා. අරගෙන මොන අකුර අයින් කරාද? යෝ අක්ෂරේ අයින් කරා. අයින් කළා මොකක් දැම්මද ළමයි? අයින් කරලා අපි දාගත්ත මොකද? සොයන්න. එතකොට නිසා කියන අදහස තිබ්බා. හරි. එතකොට ළමයි මේක වෙනම අදහසක් තියෙනවා. හරි මතකනේ මම දැන් ඔයාලට උදාහරණ කියන්නම්. හරිද? ඔයාලා මට කියන්න ඕනේ මොකක්ද මේකේ තේරුම කියලා. හරිද? මතකද අපි එදත් ඒ වගේ කරානේ නේ ළමයි. මම තමයි කියන්නේ. දැන් ඔයා මට නියම නිර්වචනයක් දෙන්න ඕනේ. සොන්සෙන්නි මේක තමයි මේකට ලස්සනම ගැලපෙන සිංහල තේරුම කියලා. හරි. ඒතර වඩාත් හොඳට මතකේ. හරි. මම දැන් ලස්සන වාක්‍ය ටිකක් කියන්නම්. අල්ලගෙන මට කියන්න බලන්න. මම කියනවා මෙහෙම. 저는 집에 가서 밥을 먹어요. හරි. හිතන්න බලන්න තේරුම. දැන් අර තේරුම ගන්න එපා. නිසා කියන එක නෙමෙයි. හරි? දැන් මේ අලුත් තේරුම වෙනත් තේරුම. මම ගෙදර ගිහින් බක්කනවා. ගෙදර ගියාට පස්සේ. හරි. බලමු ඔන්න හරි එකක් ඔන්න කිව්වා. හරි මම තුනක් කියන්නම් තුනෙන්ම අදහස ගන්න අනිත් කට්ටියත් හොඳේ. හරි. 저는 집에 가서 밥을 먹어요. දෙක. දෙවෙනි එක. 오늘 밤에 저는 오늘 밤에 공부해서 자요. 공부해서 자요. පාඩම් කරලම නිදාගන්න. මොකද්ද නදී? පාඩම් කරලම නිදාගන්න. පාඩම් කරලම නිදාගන්න. මම ගෙදර ගිහිල්ලාම බත් කනවා. පාඩම් කරලා නිදාගන්න. හරි. තව එකක්. 저는 밥을 먹어서 자요. 자요. කාලම නිදාගන්න. කාලම නිදාගන්න. අන්න හරි. දැන් තේරුමක් ආව මොකක් හරිනේ. හරි. එතකොට මම මොන පදවලටද දැම්මේ? වාක්‍ය තුනේම මම දැම්මේ ක්‍රියාපද වලටද විශේෂණ පද වලටද? මොන පද වලට? ක්‍රියාපද වලට දැන්. හරි. එතන මම පළවෙනි එක කිව්වා කාසෝ. දෙවෙනි එකේ කිව්වා කොම්බු හේසෝ. තුන්වෙනි එකේ කිව්වා මොගෝසෝ. හරි. එතන මොකක්ද? නියමයි ඔයාලට ආව නියම අදහසක්. මොකද්ද? මම හරි ආසයි ඒ වගේ ඔයාලගෙම තේරුම අරගන්න. මොකද ඒතර තේරුම? ක්‍රියාවක් කරලා. 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 ඒක ඇත්තටම නෙවෙයි ඒක යම් කිසි ක්‍රියාවක් කරලා කෙටියෙන්ම ගන්න දැන් අපි හැමදෙස්සම පොඩි වසර කෑල්ලක් නේ අල්ලගන්නේ ව්‍යාකරණයට. ඒතර අපිට ලේසියිනේ ළමයි. දැන් ඕක වැල්වට අරන් දිගට ලියා ගන්න ඕනේ මේකේ තේරුම යම් කිසි ක්‍රියාවක් කරලා තවත් ක්‍රියාවක් කරනවා යන්න ඕමක ගා එන මගුල් ලියන්න ඕනේ. අපි පොඩි කෑල්ලක් අල්ලගත්තාම ඇති. මොකද ඒ කෑල්ල යම් කිසි ක්‍රියාවක් කරලා කියලා කියන්නේ. කරලා. ඒතර කෙනෙක් හිතන්න පුළුවන්. ඒතර කොහොමද සංසනින් අපි මේ දෙක අඳුරගන්නේ? එතකොට මේක පේපර් එකේ ආව මේක නිසාද මේක කරලාද කියලා අඳුරගන්නේ කොහොමද කියලා. අඳුරගන්න බැරි වෙයිද? පුළුවන් වෙයිනේ. අමාරු නෑ. දැන් හිතන්නකො ළමයි. 집에 가서 밥을 먹어요 කිව්වම ඔයා දෙක දාලා බලන්න. ගෙදර ගිය නිසාපත් කනවද ගැලපෙන්නේ? ගෙදර ගිහිල්ලාපත් කනවද ගැලපෙන්නේ? ගෙදර ගිහිල්ලාපත් කනවයි කියන එක නේ ළමයි. ඒක නිකන් ඔයාට දැනෙනවනේ නේ. අපි සිංහල මිනිස්සු අපිට දැනෙනවා දෙයක් කියනකොට මෙහිමයි කියන්නේ. එතකොට කොම්බු හේසෝ ඡායෝ කිව්වම පාඩම් කරපු නිසා නිදා ගන්නවද පාඩම් කරලා නිදා ගන්නවද? පාඩම් කරලා නිදා ගන්නවා. ඒ වගේ ළමයි අපිට නිකන් දැක්කම අදහස ටක්කාලා තේරෙනවා මේක නිසාද මේක කරලාද කියලා. හරි මම පොඩි උදාහරණයක් කියන්නම්. පේපර් එකේ තියෙනවා ළමයි යෙප්පෝසෝ කියලා. හරි යෙප්පෝසෝ 이여자 예뻐서 결혼했어요. 이여자 예뻐서 결혼했어요. හරි. එතකොට මොකද්ද මේකේ තේරුම? කරලාද නිසාද? නිසා බැඳ. ඇයි ඒකට කරලා ගන්න බැරිද අපිට? ඇයි යකුනේ මොකද්ද? ඒක විශේෂණ පදයක් නේ. මම වැලුවේ බලන්න මොලේ තියෙනවද කල්පනා වුණාද කියලා. මොකද්ද ළමයි? විශේෂණ පදයකට ආවොත් එහෙම දෙපාරක් හිතන්න ඕනේද?
විශේෂණ පදයක් පිටිපස්සේ සොයන්න තිබ්බොත් දෙපාරක් හිතන්න ඕනේද? නෑ. ඇයි විශේෂණ පදයකට සොයන්න එනවා නම් අනිවාර්යයෙන්ම එකම තේරුමයි තියෙන්නේ. මොකක්ද ඒ තේරුම? නිසා විතරයි. නිසා විතරයි. හැබැයි ක්‍රියාපදයකට සොයන්නක් ආවොත් දෙපාරක් හිතන්න ඕනේ. ඇයි? නිසාද කරලාද? නේ? ක්‍රියාපදයකට ආවොත් දෙපාරක් හිතන්න ඕනේ. හැබැයි විශේෂණ පදයකට ආවොත් තමයි පොඩ්ඩක්වත් හිතන්න ඕනේ. අනිවාර්යෙන් නිසා තමයි. ඇයි මොකද දෙවෙනි අවස්ථාව දාන්නේ මොන පදවලට විතරද? ක්‍රියාපද වලට විතරයි. අපි නිසා කියන්නේ ක්‍රියාපද වලටත් දැම්ම විශේෂණ පද වලටත් දැම්ම. හරිම ලේසි. ඒතර ඔයා ෂෝට් නෝට් එකක් ගහගත්තොත් ළමයි ආසෝසෝ හේසෝ පළවෙනි එක මොකද්ද? මේන්ම අදහස නිසා ඊළඟට මොකද්ද? කරලා.